හරි. ඒතර මේ විදිහට තමයි දවස් ටික සකස් වෙන්න ඕනේ. දැන් මේ දවස් ටික සකස් වෙනවා කිව්වට මොනවද දැන් මේවල කරන්නේ? ඔය පොඩි දවස් ගන්න තියෙන්නේ. මොනවද කරන්නේ? මට ලකුණු තියෙන්නේ 25යි. හා කියන්නකෝ බලන්න මම ওই දවස් 10 කරන්න ඕනේ ඒවා. ඒ වගේ දෙතිනේ. මෙහෙමයි ළමයි ලකුණු 10ක් තිබ්බත් 25ක් තිබ්බත් කීයක් තිබ්බත් ඕගොල්ලෝ මේ දවස් ටිකේ වැඩ කරන්න ඕන එක ඇත්තටම ඊටාම ආසන්නව සමරූපී ආකෘතියකට තමයි යන්නේ. මේ තියෙන ඕගොල්ලන්ගේ දවසක්. දවසකට අදාළ පැය ගාන මම පොඩ්ඩක් වෙනම කඩලා වගේ මේ තියෙන. පොඩි සෙෂන්ස් කීපයකට කඩලා තියෙන. දැන් මම මේක මෙහෙම කිව්වයි කියලා ඔයාලා මේක මේ පිළිවෙලටම කළ යුතුයි කියලා නීතියක් නැහැ. ඔයාලට මේක ඔයාලට ගැළපෙන විදිහට පොඩ්ඩක් මොඩිෆයි කරගෙන ඔයාලගේ විදිහ අනුව සකස් කරගෙන එහෙම කරගෙන යන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හරි දැන් මම මේ කියන ප්ලෑන් එක අනුව 5ට පටන් ගන්න තියන්නේ. ඒ කියන්නේ උදේ 5ට නැගිටින්න වෙනවද? ඔව්. හරිද? උදේ 5ට නැගිටින්න වෙනවා. ඒ කියන්නේ ළමයි පොඩි පුරුදු ටිකක් ඕගොල්ලෝ හදාගන්න ඕන මේ දවස් 10ට අඩුම තරමේ. මෙච්චර කල් කොහොම කරත්. මොකද සමහරක් ළමයි නිදාගන්නේ උදේ 5ට විතර. උන් ගෙදර ඇහැරෙන්නේ උදේ 10ට විතර. ඒකේ ප්‍රශ්නේ මොකක්ද දන්නවද? A level paper තියෙන්නේ උදේ 8ට විතර. හරිද? ඒතර ඔයා හිතන්නකෝ මේ කාලෙත් පුරුදු වෙලා ගියා කියලා විභාගෙට මේ කියන්නේ පාන්දර 5 වෙනකන් වැඩ කරලා 5ට නිදාගෙන උදේ 10ට විතර නැගිටලා වැඩ කරන්න එහෙම පුරුදු වෙලා ගියා කියන්නකෝ. ඒතර සාමාන්‍යයෙන් උදේ 8 9 10 කියනවා හොඳට නිදි වෙලාවල්නේ ළමයි. හොඳට නිදි වෙලාවල්නේ 8 9 10 කියලා කියන්නේ. ඉතින් එතකොට අන්තිමේට වෙන්නේ A level වලට යනකොට ඒ කියන්නේ වා උදේ 8 දැන් හරි මේ ටිකේ කියාට දැන් A level විභාගයට යද්දි ඉතින් උදේට ඇහැරෙනවනේ කොහොම හරි. ඇහැරිලා ගියාට වාගේ ඇඟ පුරුදු වෙලා තියෙන්නේ උදේ 10 විතර වෙනකන් නිදා ගන්න. ඒතර සමහරක් වෙලාවට ඒකට ඇඟ පුරුදු වෙලා තියෙන ප්‍රමාණය මත වා උදේ ඇහැරලා හිටියත් වාගේ අර උපරිම ජවයක් වෙන වෙලාව එන්නේ 10න් පස්සේ. හැබැයි එතකොට විභාග ටික ඉවරයි. දැන් බයෝ පේපර් ඇරෙන්න අනිත් ඔක්කොම පේපර් තියෙන උදේට. එතකොට වා සාමාන්‍යයෙන් නිදාගෙන ඉන්න වෙලාවක නම් මේ පේපර් ගිහිලා ලියන්නේ වාගේ ඇඟේ හෝමෝන ක්‍රියාකාරීත්වය සමහරක් වෙලාවට හොඳම ලෙවල් එකේ නැති වෙන්න පුළුවන් පේපර් එක ලියන වෙලාවෙදී. ඒතර විභාගේ ළඟ වගේ වෙලාවක එහෙම අවධානමක් ගන්න නරකයි. ඒ හින්දා ඕගොල්ලෝ මේ වෙලාවේ පුරුදු කරවන්න ඕන වා සාමාන්‍යයෙන් A level දවසක වැඩ කරන විදිහට කිට්ටු විදිහකට වාගේ මේ දවස් ටිකක් හැදෙන්න. සහ නිින්ද කියන එක මම ඊළඟට පොඩ්ඩක් මේ කතාව යනකොට කියන්නම්. මොකද මේ නිින්ද කියන එක හරියට මැනේජ් වෙන්න ඕනේ. ඒ කියන්නේ එහෙම නැත්තම් දැන් මේ කාලේ තවත් පොඩි අවුලක් ඕගොල්ලෝ නෝට් කරනවා ඇති. ඒ කියන්නේ නිදාගෙන හැරුණාට නිදාගත්තේ නැහැ වගේ. ඒ කියන්නේ මාර නිදිමතයි නිදාගෙන හැරුණාත්. ඒක වෙන්න එක ප්‍රධාන හේතුවක් තියෙනවා මෙන්න මෙහෙම එකක්. හරිද? ඒ කියන්නේ අර මේ කාලේ ඔයාලගේ මොලේ තියෙනවනේ වෙන ස්ට්‍රෙස් ලෙවල් එකක්. ඒකත් එක්ක තියෙන විවිධ කෙමිකල්ස් තියෙනවනේ. ඒ වගේ ප්‍රතිඵලයක් විදිහට ළමයි අපි දන්නෙත් නැතුව හින විකාර හීන පේනවා. ඒක සමහරක් වෙලාවට ඒවා මේ ඔයාලට මතකයි. ඔයාලට මම හින්න විකෘති හීන. හරිද? ඒවා කිසිසේත්ම පැහැදිලි කරන්න බැරි අමුතු හීන. ඒ වගේ හීන මේ එක්ක හීනෙන් ගණන් හදනවා සමහරක් කියෝ. ඒ අර ඔක්කොම වෙන්නේ මේ කාලේ ඔයාගේ යන ස්ට්‍රෙස් කන්ඩිෂන් එකත් එක්ක මොලේ තියෙන කෙමිකල්ස් එක්ක තමයි ඒක තව වෙන්නේ. එහෙම නැත්නම් වෙන අద్භූත හීන වෙනවා. සමහරුන්ට ඒවා මතකයි. සමහරුන්ට ඒවා මතක නැහැ. හැබැයි සමහරක් වෙලාවට අපේ මුළු රෑම සෑහෙන වෙලාවක් අපි මේ හීනත් එක්ක තමයි ඉඳලා තියෙන්නේ. ඒතර මේ හීන ඔළුවේ වැඩ කරනකොට සමහරක් වෙලාවට අපේ අර ඔළුවට නිින්දෙන් අපි ගන්න බලාපොරොත්තු වෙන ඒ විවේකය ලැබෙන්නේ නැහැ. ඒක හිතන්නකො අපි පැය 5ක් නිදාගෙන හැබැයි මේ පැය 5න් පැය 2ක් විතරම මේ වෙන හීන කොටක ඉඳලා තියෙන්නේ. අන්තිමට පැය 3ක් විතර නිදාගත්තා හා සමාන රෙස්ට් එකක් තමයි ඔළුවට ලැබිලා තියෙන්නේ. ඉතින් ඒක ඔයාට නැගිටිනකොට හින නිදිමතක් විදිහට පේනවා. ඒ අත්දැකීම ඕගොල්ලන්ටත් ඇති සමහරකට මේ කාලේ. ඒකත් ඒක තමයි වෙන්නම. ඒ හින්දා ආයමත් කියන්න තියෙන්නේ පුළුවන් තරම් ඔයා ස්ට්‍රෙස් කරගන්න එක අඩු කරන්න. මේ මහා ලොකු දේවල් හිතන්න එපා. ඒ කියන්නේ මේ විභාගෙට මම දැන් මොනවා වෙයිද බය වෙනවා ලකුණු අඩු වුණොත් ගෙවල් වලින් බනීද මම ෆේල් වුණොත් මට මොකද වෙන්නේ අයියෝ මම මෙඩිසින් යන්න ඉතින් හැබැයි දැන් නම් බැරි වෙයි වගේ ඔය හැම එකක්ම අර කෙමිකල්ස් ගේන එකනේ කරන්න ඔළුවට. ඒ හැම එකක්ම ආව ස්ට්‍රෙස් කරනවා. ඔයා දන්නවනේ මේ වෙලාව ඔයා හිතුවා කියලා ඔයාට වෙනස් කරන්න බෑ ඕවා කියලා. ඔයාට පුළුවන් එකම දේ මේ තියෙන විනාඩියත් ඒවා හිතන විනාඩියත් තරම් වැඩ කරලා ඒකෙන් හරි MCQ එකක් හරි ගස්ස ගන්න කෙනෙක්. ඔය බලන MCQ එකක් මෙහෙමම ආවොත් වෙන්න පුළුවන් නේ ළමයි. ඒතරේ chance එක වැඩි වෙනවා MCQ හරි මොනවා හරි ප්‍රශ්න බලලා තියෙන ප්‍රමාණය වැඩි වෙන තරමටනේ. ඒ හින්දා ඔයා පුළුවන් තරම් අර දේවල් හිතන එක අඩු කරන්න. ඒවා හිතන එක අඩු කරද්දී අර ඔළුවේ තියෙන කලබල ගතිය, ස්ට්‍රෙස් ගතිය අඩු වෙනවා. ඒ ස්ට්‍රෙස් ගතිය අඩු වෙන තරමට අර මං කියන කෙමිකල්ස් ශ්‍රාවය වෙන ප්‍රමාණය අඩු වෙනවා. ඒ තරමට ඔයාගේ නිින්ද පවා ක්වොලිටි වෙනවා. ඔයා වැඩ කරන ප්‍රොඩක්ටිවිටි එක වැඩි වෙනවා. අර හිතේ අමාරුවෙන් වැඩ කරනවට වඩා ඒව පැත්තකට දාලා ඕව ඉතින් හිතලා වැඩක් නැහැ නේ කියලා ඔළුව නිදහස් කරලා ඔහේ කරන හැටියට වැඩ කරගෙන ගියා නම් මැෂින් එකක් වගේ මොකුත් හිතන්නේ නැතුව පාර විදිහට ලේසි වෙනවා දේවල්. එහෙනම් මේක තේරුම් අරගෙන ඒකට ගැළපෙන්න හදා ගන්න. අරවා හිතන තරමට ඒක වාට නරකක් වෙන්නේ. ඉතින් ඒක තමයි අර වගේ අර නිදාගත්තේ නෑ වගේ අවුල් වෙන්නේ ඒ නිසා. සාහිත්‍ය ඇත්තම නිදිමත මදිවීමත් වෙන්න නිින්ද මදිවීම වෙන්නත් පුළුවන්. නැත්නම් ගොඩාක් වෙලාවට අරක තමයි හේතුව. ඕගොල්ලන්ට මතක නැහැ සමහරක් වෙලාවට එහෙම හීන දැක්ක කියලා. හැබැයි එහෙම වෙනවා ඇත්තට. ඒ හින්දා පුළුවන් තරම් ඔළුව ක්ලියර් කරගන්න එක වැදගත් වෙන තවත් පැත්තක් ගන්න ඒක. හරි. කොහොම හරි මේ මම කීයකී හිටියේ ඔයාලා කොහොම හරි පුරුදු වෙන්න ඕන මේ කාලේ පැය 4ත් 5ත් අතර නිින්දක් ගන්න.
නින්ද ඕනට වඩා අඩු කරන්න යන්න එපා. ඊට පස්සේ මේ කාලේ ලෙඩක් දුකක් අර එම්මෙන් මොකක් කරලා දාගත්තොත් දැන් විනාශයි. හරිද? ඉතින් මේ කාලේ අනිත් එක මතක් වුණ වෙලාව කියන්නම්. පරිස්සම් වෙන්න පුළුවන් තරම් අවදානම් වැඩ කරන්න එපා. බයික් වල ළමයි අර යන ළමයි අර එම්මෙන් බයික් වල යන්න එපා. පයින් යන්න. හරිද? ඔය මොකෝ හරි වැටලා තප්පයන් මේව කරගත්තොත් වෙන විනාශයක් වෙන්නේ. පුළුවන් තරම් ගෙයින් එළියට යන්නවත් එපා. වැස්සවල් වලට තෙමෙනවා නම් මන රැයට නාන ඒවා. ඒ විකාර කරන්න එපා. මේ වෙලාව අසනීපයක් හදුනොත් එහෙම මාර ප්‍රශ්නයක් වෙන්නේ. ඊට පස්සේ ගෙදර කාටරි අර එම්මෙන් ඔය අසනීපයක් හදාගෙන ආවත් ඒ වෙනම ඒගොල්ලන්ට එන්න එපා කියලා ළඟපාතට මේ දවස් 10ට උඩරිම පරිස්සම් වෙන්න. ඔක්කොම ඉවරයි මොනවා හරි කරගත්තොත් මේ දවස් 10 සහ නින්දත් ඒ වගේ තමයි අනවශ්‍ය විදිහට මහන්සි වෙලා අසනීප වෙලා උන්න හදාගෙන ඊට පස්සේ විභාගේ දවස් යද්දී ඒක හරියට කරගන්න බැරුණොත් තමයි ඒ කරපු කොච්චර මහන්සි වුණත් වැඩක් නැහැ. ඒ හින්දා පැය 4ක 5ක අඩුම තරමේ හොඳ නින්දක් ගන්න. සහ ඒ නින්ද හරියට ප්ලෑන් කරලා හැමදාම එකම වෙලාවකට නිදා ගන්න, එකම වෙලාවකට වගේ ඇහැරෙන්න පුළුවන් තරම්. එතකොට අපේ ඇඟට ඒක මාර රිලැක්සේෂන් එකක්. සහ නිදා ගන්න පැයකටවත් කලින් ස්ක්‍රීන් අයින් කරන්න. මොකද අපි ස්ක්‍රීන් එකක් දිහා බලාගෙන ඉඳලා නිදා ගන්න ගියාට සාමාන්‍යයෙන් ස්ක්‍රීන් එකේ අපේ ඇහැට ආපු මහන්සිය නැති වෙන්න යනවා තව පැයක් විතර. ඒතකොට අපි නිදාගත්තට නිදා ගන්න එකෙන් පැයක්ම කපා හැරනවා. ඊට කලින් බලපු ස්ක්‍රීන් වලට අදාළව වෙච්ච ඒ ඇහැට තියෙන අමාරුව අයින් කරලා දාන්න. එතකොට වැඩක් නැහැ. නිදාගත්තට පැය 4ක් පැයක් විතර වෙන දෙයකට නාස්ති වෙලා ඒකෙන් වාගේ නිින්දේ කොළ ටික අඩු වෙනවා. සහ ලයිට් දාගෙන අර එම්මින් නිදා ගන්න එපා. පිළිවෙලට සුව පහසුව නිදා ගන්න දැන හරියට හදාගෙන ලයිට් ඕෆ් කරලා මම දැන් නිදා ගන්නවා කියලා දැනගෙන ෆෝන් අර එම්මින් ඒවා මේවා ටික පැත්තකට කරලා ඒ කියන්නේ බෑගටවත් කලින් ඉඳන් පැත්තකට කරලා ඒව හදා ගන්න හරිද කොච්චර අමාරුණත් ළමයි දැන් සමහරක් ළමයි මේවා කිව්වම මෙව්ව අහලා මේවට ගැලපෙන්න වෙනස් වෙනවා. තවත් පිරිසක් එහෙම ඉතින් හිතා ගන්නවා ඒක කරන එක හොඳයි තමයි කියලා. හැබැයි වැඩක් නැහැ. අදත් රෑ ෆෝන් එක මූන්ට වැටෙනකන් ඉඳලා තමයි නිදා ගන්න. ඉතින් අන්තිමේට ඕගොල්ලන්ට වෙන්න ඕන දේ වෙලා නැහැ. දවස් 10ක් තියලවත් Tamanට බැයි නම් තමන්ව පාලනය කරගෙන කොහොම හරි මේ දවස් 10 හරි මම මගේ උපරිමයේ වැඩ කරලා මේ රිසල්ට් එක පොඩ්ඩක් හරි උඩට ගන්න බලනවා කියලා. එහෙම කාගෙන වැඩ කරන්න බැරි නම් ළමයි ස්වභාව ධර්මයේවත් ඔයාට හොඳ රිසල්ට් එකක් දෙන්නේ නැහැ නේ. ඒ කියන්නේ වැඩක් නැහැ නේද? ඔයා මෙච්චර අන්තිම දවස් 10ට ඇවිල්ලත් කරන්න ඕන ඔක්කොම කිව්වට පස්සේ ඒත් ඒව මගහරින්න තමන් ගිෂන් එක චූන් පස්සේ යනවා නම් ඉතින් උඹලා වගේ උන්ට හරි ගිහිල්ලා හරියන්නේ නැහැ ළමයි. ඔයාලා වගේ උන් ඩොක්ටර්ස්ලා කරොත් ඒක අනේ මිනිස්සුන්ගේ ජීවිත සම්බන්ධවත් අවදානමක් නේ. ඔයාලා හිතනවාද එහෙම ස්වභාව ධර්මයේ මේ පැත්තට ඔයාලට සපෝටිව් වෙයි කියලා? ඔයාලා එහෙම අන්තිම වෙලාවෙවත් යම් දෙයක් මේකට කමිට් කරන්නේ නැත්නම් යම් කැපකිරීමක් මේකට කරන්නේ නැත්නම් කැපකිරීම කියන්නේ ඔයාට ඒ වෙලාවේ ඒක කරන්න හිතෙන්නේ නැති වුණත් ඔයා ඒක කරන දේවල් වලට. ඒව කරන්න බැරි නම් ඔයාට මේක වැඩ කරන්නේ නැහැ කොහොමද? ඒ නිසා මේ දේවල් අරගෙන ඔළුවට දාගෙන හදාගන්න එක ඕගොල්ලන්ගේ වැඩක්. හරි. ඒතර තමන්ගේ දවසක් ඕගොල්ලෝ ප්ලෑන් කරගන්න ඕනේ මෙහෙම. උදේ 5ට ඇහැරෙනවා. දැන් ඇහැරෙනකොට ඇහැරෙන එකත් එන අමාරුයිනේ. මෙහෙම කරන්න. තමන් ඇහැරිලා කියලා තමන්ට සංනිවේදනය වෙන පළවෙනි වෙලාවෙම ටක් ගාලා එතෙන් බිමට බහින්න. ඒ කියන්නේ එක මොහොතක් ඒක නිකන් අර යාන්ත්‍රික දෙයක් කරගන්න. හිතන්න යන්න එපා. වෙලාව කීයද? මොකුත් නැහැ. උදේ ඒක වැරදිලා පාන්දර දෙකට උනත් එතකොට ටක් ගාලා එතෙන් බහැලා තමයි වෙලාව බලන්නේ. හරිද? මොකක් හරි එලාම් එකක් යන්තම් හරි ඇහුණා නම් ඕක තමයි යන්තම් හරි චුට්ටකට හරි හැරුණා නම් බග් ගාලා දැන් බිමට පයින්. එතෙන් බිමට බහින්න. බහැලා බලන්න වෙලාව කීයද? එලාම් එකක් නේද? තාම රෑද? ඒ ඔක්කොම බහැලා බලන්න. හරිද? මුලින්ම එකපාර තමන්ගේ ඔළුවට එන පළවෙනි සංඥාවෙන් ඇඳෙන් බිමට බහින්න. බලද්දි තාම පාන්දර 3යි නම් වැරදිලා නම් හැරලා තියෙන ආයා වැරදිලා කියලා ආයි නිදා ගන්න. නිින්ද යන එක ප්‍රශ්නයක් නෑ නේ. නිින්ද යයි. හරි නිින්ද ගියා නැත්නම් හැරලා වැඩ කරන්න කමන්නේ නෑ. වැඩ කරන්න ඉන්න. නැත්නම් නිදා ගන්න. මොකද මේ වගේ තමන්ගේ එකපාර ඇඳෙන් බහැලා ඉන්න. බහැලා කල්පනා කරන්න මොකද කරන්න කියලා. මොකොත් කල්පනා කළ වෙලාව කීයද? අද මොනවද කරන්න තියෙනවා? විනාඩි 15ක් නිදා ගන්න පුළුවන් නේද? ඒ ඔක්කොම ඇඳෙන් බහැලා හිතන්නකො. හරි. ඒක මුලින්ම ටක් ගාලා පළවෙනිම සංඥාව වලට ආපු ගමන් ඇඳෙන් බිම. ඊට පස්සේ ඒ ගමම්ම ගිහිල්ලා මූණ හොද ගන්න. හරි. මූණ හොද ගන්න පුළුවන් නම් නෑවත් කමන්නේ නිදිමත වැඩි වගේ නම්. ඊට පස්සේ වතුර එකක් හොඳට බොන්න. ඊට පස්සේ පුළුවන් නම් ගෙදර මිදුලක් කරහින් මේ තියෙනවා නම් ටික උදෙන් තමයි තාම අවදානමක් නැත්තම් පොඩ්ඩක් එලි පහලට ගිහලා ඇවිදලා එන්න. නැත්තම් ගෙදර කාලේ හරි කොහේ හරි කමක් නැහැ. විනාඩි 10ක් විතර පොඩ්ඩක් ඇවිදින්න. ඇවිදලා අර තමන්ගේ ඇඟේ තියෙන නිදිමත යන මට්ටමකට මුලින්ම තමන්ව ගන්න. නැත්නම් තමන්ම තේ එකක් හදාගෙන අර හිම්මෙන් බොන මට්ටමේ කෙනෙක් නම් ඒක කරන්න ඒකෙන් සෑහෙන්න නිදිමත අයින් වෙනවා. ඒ වැඩේට ඒ නිදිමත බ්‍රේක් කරගන්න දවසේ පළවෙනි විනාඩි 15ක් තියන්න. ඊට පස්සේ එතනින් ඉස්සරහා කාල සීමාව තුල වා පහයි කාලට වැඩේ පටන් ගත්ත කියන්නකො. පහයි කාලට තමයි වැඩ කරන්න එන්නේ. පහයි කාලේ ඉඳන් 7 වෙනකන් ළමයි ඕගොල්ලෝ කරන්න ඕනේ මොනවා හරි MCQ හරි මැත්ස් වල වගේ නම් කෙටි ප්‍රශ්න ටිකක් කර. මේක මේ අර සම්පූර්ණ එක සබ්ජෙක්ට් එකකට දවසක් දාගත්තම මේ දවස වැඩ කරන්න ඕනේ විදිහයි මම මේ කියන්නේ. ඒතර මේ සෙෂන් එක අර උදේට නැගිටින එකට අදාළ එකක් ඒක. මෙතන මේ තියෙන සෙෂන් එක ඕගොල්ලෝ පාවිච්චි කරන්න ඕනේ මොනවා හරි MCQ පේපර් එකක් කියන්නකෝ. ඉක්මනට MCQ පේපර් එකක් කරගෙන යන්න. ඒ කියන්නේ විනාඩි දැන් පැය විනාඩි 45ක් නේ තියෙන්නේ. සාමාන්‍ය MCQ එකට පැය දෙකක් නේ කෙටි ප්‍රශ්න සෙට් එක ගන්න පැය දෙකක් වගේ නේද? එතකොට කොහොමද ඒකට ඒ ටයිම් එකට මේ වෙලාවට ගැලපෙන ඒ වැඩිපුර වැඩක්. ඒ කියන්නේ ටයිම් තියලා නෙමෙයි මේක කරන්නේ. බයෝ ළමයෙකුට නම් ඇත්තටම පේපර් දෙකක් විතරක් කරන්න පුළුවන් වෙයි. පැය විනාඩි 45ක් ඇතුළත ඇයි ගණන් හදන්න රෙන්නේ නැහැ නේ. කෙමිස්ට්‍රි පේපර් එකක් පුළුවන් වෙයි. ෆිසික්ස් වලත් පේපර් එකක් කොහොමද ටක් ටක් ගාලා කරගෙන යන්න නොසලකිලිමත් වැරදි අර එම උනාට කමක් නැහැ.
ඉක්මනට පේපරයක් කරන් යන්න. එතකොට අර නැත්නම් උදේම පාඩම් කරන්න තියාගන්න එපා. හරිද? මොකද සමහරක් වෙලාවට උදේ පාඩම් කරන එක හොඳයි තමයි. හැබැයි මේ කාලේ ඔයාලට ගොඩක් නිදිමතයිනේ. එහෙනම් සමහරක් වෙලාවට ඒක මැද නිින්ද යන්න ඉඩ තියෙනවා. මේක දැන් කරන දෙයක් නේ තියෙන්නේ. ඒතර කරගෙන යනවා. සහ MCQ වගේ එකක්ම කරන්න කියන්නේ මොකද දැන් එසේ පේපර් වල තනි ප්‍රශ්නයක් ගත්තම අපි පැය භාගයක් විතරම එකම විෂය කොටසක ගණදුණු කරන්නේ. දැන් පැය භාගයට MCQ අපි 20ක් වගේ කරගත්තොත් MCQ 20 විෂය කොටස් 20කින් ඇහෙන්නේ. ඒතර වැඩි වපසරියක් අපිට මතක් වෙනවා. ඒතර ඔය වගේ උදේම තියාගන්න ඕන පැය විනාඩි 45ක් පුළුවන් තරම් ප්‍රශ්න ප්‍රමාණයක් කරගෙන යන විදිය එකක්. ඊට පස්සේ ඔය ටික කරාට පස්සේ ඔයගොල්ලෝ 7 ඉඳන් 7:00 4ේ වැඩ ඉවර වුණා. 7 ඉඳන් 7:00 උදේට කන්න බ්‍රෙක්ෆාස්ට් බියකුණක් දාන්න කන්න. ටික උදෙන් කන්න වෙනවා එතකොට. ඒක එහෙම කියන්නේ මොකද දන්නවද? දැන් සමහරක් ළමයි ඇති බුදුවා 7:00ට කන්න. අපේ ගෙදර මිනිස්සු නැගිටින්නේ 8:00ට. මට අර එළියට ගිහිල්ලා තමයි කන්න වෙන්නේ වගේ. කියන්නේ කෑම හොයාගෙන ගිහින් කන්න වෙන්නේ කියලා. මෙහෙමයි හරිද? ඇත්ත එහෙම ඇති සමහරක් වෙන්නේ. හැබැයි මතක තියාගන්න A level විභාගේ තියෙන්නේ ගොඩාක් දවස් වලට උදේ 8ට. ඒතර උදේ 8ට විභාගයට යන්න නම් ඔයාලට 4ටවත් කන්න වෙනවනේ. ඒ කියන්නේ 4වත් මදි ඇත්තටම. ඊටත් කලින් සමහරක් කරන කන්න වෙනවා. ඒ හින්දා ළමයි විභාගේ දවස් ටිකට ගැලපෙන්න මේක හැදෙනවා නම් මේක මේ විදිහට සකස් කරගන්න ඕනේ. එහෙම නැත්නම් ඕගොල්ලන්ට ඊට පස්සේ පුරුදු වෙලා තිබෙන්නේ නැත්නම් ওই විදිහට විභාගෙද දැන් උදේ නැගිටිනවා. නැගිට්ටම දැන් උදේට කන්න දැන් එහෙම පුරුද්දක් නැහැ. උදේටම කන්නේ සාමාන්‍ය 11ට විතර කියන්නකෝ. ඒක උදේට නොකා විභාගයට යන්නත් බෑනේ. ඔය කලන්තයක් හදාගත්තොත් එහෙම විභාගේ බයටයි ඔක්කොමත් එක්ක මොන හරි කාලේ යන්නත් ඕනේ. ඒ හින්දා පොඩ්ඩක් මේක මේ විදිහට පුරුදු වෙන්න පුළුවන් නම් වටිනවා. හරි 7:00 ඔන්න උදේට කෑවා. ටක් ගාලා පැය භාගෙන් කෑවා. ඒ කියන්නේ උදේ පුළුවන් තරම් වැඩ කරමු. හවස් වෙද්දි කොහොමවත් පළදායිදායි චුට්ටක් අඩු වෙනවනේ ළමයි. උදේ කියන්නේ පුළුවන් තරම් අදින්න හවස් වෙන වැඩ කරන එකේ ප්‍රොඩක්ටිවිටි එක අඩු වෙනවා. ඒක සාමාන්‍යයි. ඒක මහන්සිය ඔක්කොමත් එක්ක. ඊට පස්සේ 7:00 ඉඳන් 9:00 මේ වෙලාව ගොඩාක් වැදගත්. ඔයාලා මේ ටයිම් එකේ සම්පූර්ණයෙන් කරන්නේ පැය දෙකේ ටයිම් එක තියලා MCQ පේපර් එකක් හෝ ඕක ඕනනම් ඒ කියන්නේ දැන් මැත්ස් ළමයාට පැය දෙකකින් කරන්න බෑනේ. පැය 3ක් යනවනේ හැම පේපර් එකටම. ඒත් ඒගොල්ලෝ ඒකට ගැලපෙන විදිහට මේක තව පැය භාගයක් පැයක් තව එහාට කරගන්න. ඒකට මම මේ කියන ටයිම් ෆ්‍රේම් එක මේ විදිහටම කරන්න නෙමෙයි තියෙන්නේ. මේකෙන් අදහසක් අරගෙන ඕගොල්ලන්ට ගැලපෙන මේක මොඩිෆයි කරගන්න. එහමයි යන්න ඕනේ. හරි. මම පොදුවේ කෙමිස්ට්‍රි වලට අදාළව වැඩ කරන දවසක් කියලා හිතාගෙනයි මේ විස්තර කරන්නේ. උදේ නැගිටලා පොඩි අර ඇවිදලා කරලා වතුර ටිකක් බීලා ඉන දේ කරා. ඊට පස්සේ කලබලයට MCQ පේපර් එකක් කරා 5යි කාලේ ඉඳන් 7 වෙනකන් කරලා ටට්ටක් ගාලා මොනවා හරි අමතක දෙයක් තියෙනවා නම් ඒවට චුට්ටක් බැලුවා. කෑවශනික පැය භාගයක් අරගෙන ඊට පස්සේ පැය දෙකක් හරියට ටයිම් තියලා MCQ පේපර් එකක් කරා. මේ කරන්න ඕන MCQ පේපර් ගොඩාක් වෙලාවට මොකක් හරි මෑත කාලීනව ඕගොල්ලෝ කරලා මතක නැති පාස් පේපර් එකක් වුණා නම් තමයි හොඳ. පාස් පේපර් මෑත කාලීන ඔක්කොම කරලා මතකයි නම් අපි ඔය දීලා තියෙන එක්සෑම් ටාගට් පේපර් එකක් හරි මොකක් හරි එහෙම එකක් කරත් කමක් නැහැ. මෑත කාලීන Tamanට වැඩි කරලා මතක නැති මොකක් හරි පේපර් එකක් කරන්නයි ඕනේ. මාකින් එකක් එහෙම තියෙන එකක් තමයි කරන්න ඕනේ. හරි. කරලා ඒ වැඩේ ඉවර කරනවා. ඊට පස්සේ දැන් පැය දෙකකින් පේපර් එක කරාන හොඳ ටයිම් අරන් A level කියලා හිතාන කරන්න. මොකද මේ වෙලාවට තමයි ඔයාලා A level වල පේපර් එක ලියන්නේ. මීට පැය භාගයක් එහාට මෙහාට වීමක් තියෙනවා. නමුත් ඔය ටයිම් එක ඔයගොල්ලෝ A level වලත් පේපර් ලියන ටයිම් එක. ඒතර මේ ටයිම් එකේ අපි හොඳටම වැඩ කරලා දවසේ උපරිම අවධානයෙන් කරන වැඩ ටික මේ වගේ ටයිම් වලට අපි දාගෙන කරන්න ඕනේ. නෙමෙයි. හරි. ඊට පස්සේ මේ වැඩේ ඉවරනට පස්සේ 9:00 ඉඳන් 10 වෙනකම් වෙලාව ඕගොල්ලෝ අරගෙන දැන් අර MCQ පේපර් එක කරනකොට ළමයි එතන තේරුණ අවුල් නැතිනේ නේද? ඔයාලට MCQ පේපර් එක කරද්දි වැරදුන ප්‍රශ්න අනුව මට මේ හරිය පොඩ්ඩක් අමතක වෙලා වගේ. මේ අර කෑල්ලක් තිබ්බ කියලා මතක නෑනේ මට. ඔය වගේ ඕගොල්ලන්ට තේරෙන අවුල් ටිකක් ඇතිනේ. අන්න ඒ අවුල් ටික බලාගෙන යන්න කියලා තමයි මෙන්න මේ තියලා තියෙන පැය තියෙන්නේ. අර MCQ පේපර් එකට අදාළ ඕගොල්ලෝ අඳුරගත්ත අවුල් හරි ගස්ස ගන්න තමයි මේ වෙලාව තියෙන්නේ. හරි ඒකත් කරා. ඊට පස්සේ 10:00 ඉඳන් 12 වෙනකන් වෙලාව තියලා තියෙන ළමයි දැන් ඔයා උදේ MCQ පේපර් එකක් කලබලයකට කරලා තියෙන්නේ. ටයිම් තියලා කරලා තියෙන්නේ. මේ පේපර් එකේ වැරදිච්ච නම් මනන් දේවල් නෝට් එක බල බල කරන් තව පැයකුත් දීලා ඒවට ටික ඉවර කරලායි තියෙන්නේ. ඊට පස්සේ ඉතුරු වෙලාව තියෙන්නේ දැන් ඔයාගේ ඇතිනේ කෙමිස්ට්‍රි වලට අදාළව ටිකක් වෙනම බලන්න ඕන වගේ තියාගෙන තියෙන වැඩ ලිස්ට් එහෙම ඇතිනේ. ඒ ඕගනික් 16 වෙනි කාණ්ඩේ මතක නැහැ. නැත්තම් මෙන්න මෙහෙම එකක් විශේෂයෙන් බලන්න කියලා කිව්වා. ඒක පොඩ්ඩක් බලන්න වෙලාවක් උන්නේ නැහැ. ඩී ගුණුවේ පාට ටික මතක නැහැ. ඕගනික් යාන්ත්‍ර ටික මතක නැහැ. පොඩ්ඩක් ඒ ටික බලන්න. ඒ වගේ අර ඕගොල්ලන්ට තේරිලා තියෙන ඔයාලගේ අවුල් තියෙනවනේ. ආන් ඒ වගේ අවුල් හදාගන්න තමයි මේ 10:00 ඉඳන් 12 වෙනකන් ටයිම් එක පාවිච්චි කරන්න ඕනේ. ඒ මොනවා හරි ඕගලන්ට තේරලා තියෙන අවුල්. එහෙම විශේෂයෙන් අවුල් කියන්න බැරි තරම් තමන් අවුල් නම්. හරිද? ඒ කියන්නේ සමහරක් වෙලාවට ඕගලන්ට හිතන්න පුළුවන් එහෙම කොටසන්නේ මට නම් ඔක්කොම අවුල් වගේ එහෙම ළමයි ඉන්නත් පුළුවන්. ඒ වගේ ළමයි හෝ ඒ කියන්නේ පොදුවේ ඕගොල්ලෝ මේ වෙලාවේ කරන්න ඕන ඔය පේපර් කරන එක සහ ඒ වගේ අහුවෙන දේවල් නැවත මතක් කරගන්න එක අරුණාම ඕගොල්ලෝ මේ වෙලාවේ කරන්න ඕන අනිත් ප්‍රධාන දේ තමයි ෆයිනල් පේපර්ස් 8යි එක්සෑම් ටාගට් පේපර්ස් 8යි එකතු කරාම පේපර්ස් 16ක් තියෙනවනේ. ඒකට අන්තිම අවුරුදු 4 පේපර් ටිකත් එකතු කරාම පේපර් ඔක්කොම 20ක් වෙනවනේ. ඔය පේපර් 20 බලාගෙන යන එක. ඒ කියන්නේ ටයිම් දී කරනව නෙමෙයි. උඩින් තමන්ට මේ පේපර් කරද්දී වැරදිච්ච දේවල් ටික විතරක් හරි බලාගෙන යනවා. එහෙම බලන් යද්දි ළමයි මොකද ඔය පේපර්ස් 20 තියෙන දේවල් අනිවාර්යෙන් 80කට 85කවත් ප්‍රමාණයක් A level පේපර් එකේ තියෙනවා. ඒ කියන්නේ A level පේපර් එකේ අහන ලකුණු වලින් 80ක් 85ක් ඕගොල්ලෝ gediya පිටින් කරලා යන ප්‍රශ්න තියෙනවා. ඒකම දේ ඒකක් ආයෙ ආවත් වරදින්න නැති වෙන්න ඕන.
ඉතින් ඕගොල්ලෝ අර පේපර් ටික බලාගෙන අනේකෙන් අපි විභාග අනුමාන පේපර් සෙට් එකක් ඔය ඔක්කොම අන්තිම අවුරුදු 4 LL පේපර් වල තියෙන ಜಾතිවල ඒවත් එහෙමම අහනවා. සා ෆයිනල් පේපර්ස් එක්සෑම් ටාගට් පේපර්ස් අපි කොහොමද අදලා තියෙන විභාග අනුමාන කරලා. ඒතකොට ඔය ටික බලාගෙන පේපර් ටික කරගෙන යන එක තමයි කරන්න ඕනේ. ඒතර මේ පේපර් එක තිබුණු ප්‍රශ්නයක් නැවත විභාගයට આવොත් වරදින්න නැති වෙන්නයි හදන්න ඕනේ. ළමයි ඕක ඇතුලේ ෆේල් වෙන්න ඉන්නේ උන් සී ගන්නවයි. ෆේල් වෙන්න ඉන්න ළමයෙක් මෙලෝ අදහසක් නැහැ කිසිම දෙයක්. හැබැයි ඌ ওই පේපර් බලලා මේ ලියලිය කරනව නෙමෙයි. ප්‍රශ්නේ මාකින් එකයි ප්‍රශ්නේ මාකින් එක හිත බලන්නේ සමහරක් වෙලාවට. අර ලියන්න ඕනම එකක් විතරක් ලියනවා view හොයක් අදිනවා. ගානක සුළු කිරීම විතරක් චුට්ටක් කරනවා. අර ඒ වගේ ඉක්මනට පේපර් ටික කරගෙන යනවා. නැවත බලාගෙන යනවා. ඕනනම් ඒක පේපර්ස් වයිස් කරන්නත් පුළුවන් නැත්නම් ප්‍රශ්න වයිස්. ඒ කියන්නේ හිතන්නකෝ හැම පේපර් එකකම පළවෙනි විභාග රචනා ප්‍රශ්න ටික බලාගෙන යනවා. හැම එකම තුන්වෙනි විභාග රචනා ප්‍රශ්න ටික බලාගෙන යනවා. ඒ වගේ තමන් ඒ පේපර් කරගෙන යන එකක් මේ කාලේ කරන්න ඕන. මොකද එහෙම වැඩේ ඇතුලේ සමහරක් වෙලාවට ඒ බලන දේවල් එහෙමම පේපර් වල තිබිලා ජීවිතේට S එකක් ගන්න නැති වෙයි කියලා හිතාන කියපු ළමයි C අරගෙන ආපු අවස්ථා තිබිලා තියෙනවා. C අරන් A කියලා හිතපු ළමයි A B අරගෙන ඇවිල්ලා තියෙන අවස්ථා අපි දැකලා තියෙනවා. ඒ නිසා මේ වැඩේ අනිවාර්යයෙන්ම මේ ටිකේ කරන්න ඕන. ඒතකොට මේ වගේ ටයිම් වල ඔය 10:00 ඉඳන් 12 වෙනකන් අර මං කියන අර උදේ වරුවේ Tamanට වැඩේ ඇතුලේ අහු වුණ ටිකක් මේක බැලුවා නම් හොඳයි වගේ හිතන දෙයක් තියෙනවා නම් ඒක බලන්න පුළුවන්. එහෙම නැති සාමාන්‍ය ලකුණු එහෙම ටිකක් අඩු ළමයෙක් නම් විශේෂයෙන් අර පේපර්ස් අරගෙන කරගෙන ප්‍රශ්නේ හරි එහෙම කරගෙන යන එක කරන්නයි ඕනේ. ඒවා පුළුවන් තරම් අඩු වෙලාවක් යන විදිහට කරගෙන යන්න. ඊට පස්සේ 12 ඉඳන් එක ටයිම් එක මන් තියලා තියෙන්නේ දවල්ට කණ්ඩ කියලා ඕගොල්ලෝ. හරිද? දවල්ට කණ්ඩ තමයි තියලා තියෙන්නේ. ඊට පස්සේ ආයමත් 1 ඉඳන් 4 වෙනකන් දවසේ තියෙන නිදිමත එහෙම වැඩිම වෙලාව. රෑ වුණාම මිනිස්සු වැඩිපුරම නිදාගන්නේ මේ වෙලාවට. සමහරක් කෙනෙක් රෑටත් වඩා නිදාගන්නේ මේ වෙලාවට. හරිද? එතකොට මේ තමයි ඒ ටයිම් එක. මේ ටයිම් එකේ ඕගොල්ලෝ කරන්න ඕනේ හරියට ටයිම් තියලා එසේ පේපර් එකක් පැය 3කට අදාළ එසේ පේපර් එකක් කරන එක. මොකද එතකොට ওই වෙලාවේ පාඩම් කරන්නත් බෑන ළමයි නිදිමත අනම්මනම් එක පාඩම් කරන්නත් බෑ ওই ටයිම් එකට. ඒතර මේ වගේ පේපර් එකක් ටයිම් තියලා කරන එක හොඳයි. විශේෂයෙන් බයෝ ළමයින්ට මේ වෙලාවට තමයි බයෝ එසේ එක ලියන්නත් තියෙන්නේ. දැන් මේ වෙලාවට පොඩ්ඩක් පේපර් එකක් ලියන එකට අදාළව එහෙම හදාන්න තිබුණා හොඳයි සාබ්. දැන් මැත්ස් ළමයින්ට නම් හවසට පේපර් හම්බෙන්නේ නැහැ. ඒත් ළමයි මේ වෙලාවේ එහෙම නැත්තම් ඕගොල්ලෝ නිදාගන්න එකනේ කරන්නේ. එතකොට ඒ ටයිම් එකේ සම්පූර්ණයෙන් ඕගොල්ලෝ එසේ එකට ඒ වෙලාව තියෙන එක තමයි කරන්න ඕනේ. එසේ එක කරනවා. ඊට පස්සේ ඒ එසේ පේපර් එකේ හරි වැරදි දාලා Tamanට වැරදුන දේවල් අනම්මනම් ටික බලලා ඒක ඉවරයක් කරන්න ඕගොල්ලෝ 4 ඉඳන් 5:00 වෙනකම්ම වෙලාව ඕනේ නැහැ. 4 ඉඳන් 5 වෙනකන් ටයිම් එක ගත්තා නම් ඇති. ඒ අර අපි කරපු එසේ එකේ හරි වැරදි දාලා ඒවා බලලා Taman නොකරපු ප්‍රශ්න නිකන් උඩින් හරි බලලා වැරදුන දේවල් වල හරි උත්තර ටික බලලා ඒ ටික ඊ කරපු එසේ එක ඉවරයක් කරන්න තව පැයක් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මම පොඩ්ඩක් මේ හැරි ටයිම් එක වෙනස් කරනවා. මේක 5:30 තියෙනක 5 ඉඳන් 5:30 කරනවා. මේක 5:30 ඉඳන් අපි 8:30 කරමුනේ. 5:30 8:30 කරමු. ඊට පස්සේ මෙතන අපි මේක 8:30 9 කරමු. මේක 9:12 කරමු. පොඩ්ඩක් පැය භාගයක් ඉස්සරහට ගත්තා. හරි ඔය ටික කරලා කියන්නේ එසේ කරලා එසේ එකට අදාළ උත්තර ටික බලලා අනම්මන වැට් ටික ඉවර කරගත්තට පස්සේ ඊළඟට අපිට හම්බෙන පැය භාගය අපිට හම්බෙනවා පොඩි විවේකයක් පොඩි බ්‍රේක් එකක්. කියන්නේ ඔය නාලා කරලා පොඩ්ඩක් පිළිවෙලක් වෙලා තේ එකක් හදාගෙන එලි පහලිය පොඩ්ඩක් ඇවිදලා ඒ කියන්නේ මේ විනාඩි දිහේ Facebook යන්න නෙමෙයි තියෙන්නේ. පොඩ්ඩක් අර ඔලුවට නිදහසක් වෙන විදිහට පොඩ්ඩක් එලි පහලනේ ඇවිදලා පොඩි විවේකයක් නැග හොදලා ආනමනන් නාලා තේ එකක් බොනවා නම් බිලා ඒ ටිකට පොඩි බ්‍රේක් එකක් ගන්න තමයි මේ ටයිම් එක තියෙන්නේ. හරි. ඊට පස්සේ 5:00 8:00 තියෙන ටයිම් එක ආයෙමත් ඕගොල්ලන්ට ගැලපෙන වැඩක් කරන්න ආයමත් 8:00 ඉඳන් 9 වෙනකන් ටයිම් එක රැට කන්න ඩිනර් කියලා දාමු. 9 ඉඳන් 12 වෙනකන් ආයමත් ඕගොල්ලන්ට ගැලපෙන විදිහට වැඩ කරන්න. ඕගොල්ලන්ට ගැලපෙන විදිහට වැඩ කරන්න කියලා මම කියන්නේ. එක්ක උදේවරුේ අපි කරපු පේපර්ස් වලින් ඕගොල්ලන්ට අහු වුණ අමතකයි කියලා හිතන විෂය කොටස් තියෙනවා නම් ඒව පාඩම් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මුළු වෙලාවම කරන්න ඕනේ අර මම කියපු පේපර් 20 බලාගෙන යන එක. හිතන්නකො මේ වගේ පැයක් දාගන්නවා දෙවෙනි ප්‍රශ්න කරගෙන යන්න කියලා. ඒ පැය තුල පුළුවන් තරම් දෙවෙනි ප්‍රශ්න කොටක් බලාගෙන යනවා. ඒ කියන්නේ ලියලිය කරනව නෙමෙයිනේ. බලාගෙන යනවා. සමහරකට ප්‍රශ්න 8ක් 10ක් කරද හැකි පැයෙන්. ඇයි ඉතින් උත්තර ලියන්නේ නැහනේ. ප්‍රශ්නේ බැලුවා උත්තරේ හිතුවා මාකින්ක බැලුවා. ඒ වගේ වැඩක් තමයි මෙතෙන් අදාළව කරන්න ඕනේ. එහෙම නැත්නම් Tamanට විශේෂයෙන් විෂය කොටසක අඩුපාඩුවක් තියෙනවා නම් ඕවා පාඩම් කරන්නත් පුළුවන්. එතකොට ඕගොල්ලෝ බයෝ වලට හරි ෆිසික්ස් වලට හරි කෙමිස්ට්‍රි වලට හරි මැත්ස් වලට හරි මොනවා හරි ෆුල් ඩේ එකක් වැඩ කරන්න කියලා දෙනකොට ඕගොල්ලෝ මේ විදිහට තමයි ඒ ෆුල් ඩේ එකට අදාළ වැඩ ටික කළමනාකරණය කරගන්න දවස මැනේජ් කරගන්න ඕනේ. ඒ ටික තමයි ඕගොල්ලන්ගේ ඒ වගේ දවසක් හැදෙන්න ඕනේ විදිහ. එතකොට මේ මම කියපු හැම එකක්ම දැන් මෙතන මේ ෆිසික්ස් දවස අර විදිහට තමයි යන්න ඕනේ. කෙමිස්ට්‍රි දවස ඒ විදිහට යන්න ඕනේ. මේක ෆුල් ෆිසික්ස් දවසක් නම් එහෙම බයෝ මැත්ස් භාග යනවා නම් ওই දවසෙන් භාගයක් ෆිසික්ස් කරා ඊටු භාගේ බයෝ මැත්ස් වල ඕගොල්ලන්ට බලා ගන්න ඕන පාඩම් කරන්න ගොඩාක් තියෙනවා නම් ඒවට දුන්නා. අරකට එහෙමයි. හැබැයි අඩුම භාගයක්වත් දෙන්න ෆුල් දවස දෙන්න එපා.
ඊට පස්සේ ඉතින් අන්තිම දවස් ටිකේ මේක මේ බයෝ හරි කම්බයින් මැත්ස් හරි වලට තනියෙන් හම්බෙන 7 වෙනිදා අර මොඩල් එකටමයි යන්න ඕනේ. 8 වෙනිදා 9 වෙනිදා මේ මොඩල් එකට නෙමෙයි. දවස පටන් ගත්ත වෙලේ ඉඳන් 8 වෙනිදා එසේ බලාගෙන යනවා. 9 වෙනිදා MCQ බලාගෙන යනවා. පුළුවන් තරම් ප්‍රමාණයක් කරගන්න. හිතනවා ඔන්න ඔක සබ්ස්ක්‍රයිබ් කරලා මෙච්චර වැඩ ගන්නවා නිගමන ඔක සබ්ස්ක්‍රයිබ් කරන්නේ නැහැ නේ උඹලා හරි සබ්ස්ක්‍රයිබ් කරලා එහෙම නැත්තම් ඔක කරන්න ඉතින් මනුස්සකම උඹලා මිනිස්සු වශයෙන් පොඩ්ඩක් කරලා දාන්න